Hi guys, මේ අද පොඩ්ඩක් ඔයාලට කුකුල් කෑම ගැන මේ වීඩියෝ එකක් ගන්න කියලා හිතුණා. එකයි මේ වීඩියෝ එක ගෙනාවේ. මොනවද මේ කෑම සාමාන්‍යයෙන් මේ ඉස්සල්ලාම නම් දෙන්නේ බූස්ටර් කියන කෑම වර්ගය. මේ ඒක පොඩ්ඩක් අර ඇට වගේ තියෙන පොඩි කෑම වර්ගයක්. මේ සාමාන්‍යයෙන් බූඩර් කාලේ ඉඳන් දවස් 7ක් වගේ තමයි සාමාන්‍ය කට්ටිය දෙන්නේ. හැබැයි අපි නම් මේ සාමාන්‍ය දවස් 14ක් විතර දෙනවා මේ බූස්ටර් එක. බූස්ටර් එකෙන් පස්සේ දෙනවා අපි මේ ස්ටාර්ටර් කියලා මේ කෑම වර්ගයක්. ඒ කියන්නේ කුකුල් කෑම තමයි එක ඉතින් ඔය එක අර තියෙන විදිහ අනුව තමයි ඔක මේ බෙදෙන්නේ. ස්ටාර්ටර් කියන එක සාමාන්‍යයෙන් මේ පොඩි කුඩු ගතියට පොඩ්ඩක් වැඩි මේ තනිකර කුඩු තියෙන්නේ. මේ ඒක දෙනවා සාමාන්‍යයෙන් අර බූස්ටර් එකදී දවස් 14ක් විතර දීලා තමයි ඒක දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දෙනවා දවස් 7ක් හරි දවස් 5ක් වගේ තමයි දෙන්නේ. දවස් 5ක් 6ක් වගේ දෙනවා. මේ ඒක දීලා ඉවර වෙලා තියෙනවා ෆිනිෂර් කියලා එකක්. ෆිනිෂර් කෑම වර්ගය කියලා තියෙනවා. මේ ෆිනිෂර් 1 කියලා තියෙන්නේ. ඉස්සලාම මේ ෆිනිෂර් 1 දෙනවා. මේ ඒක පොඩ්ඩක් අර තෙල් ගතියට පොඩ්ඩක් තෙල් ගතිය පොඩ්ඩක් වැඩි එකක් අර දැන් ස්ටාර්ටර් එක වගේ නෙමෙයි. ස්ටාර්ටර් එක නම් තනිකර කුඩුනේ. මේක පොඩ්ඩක් තෙල් ගතිය වැඩි, පොඩ්ඩක් හිර වෙන්න බලනවා. අර කෑම බාස්කට් එක බහින්න නැතුව අර එහෙම පොඩ්ඩක් තෙල් ගතිය වැඩි ඒ කෑම එකේ. ඉතින් මේ ඒ කෑම එක සාමාන්‍යයෙන් දවස් 10ක් විතර මේ දෙනවා. දවස් 10ක් විතර ගියාට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ මේ එනවා මේ ෆිනිෂර් 2 කියලා තියෙනවා. ඕක ෆිනිෂර් එකනේ. මේ ෆිනිෂර් 2 කියලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒක තමයි දිගටම සත්තු පටවනකම් දෙන්නේ. ඉතින් මේ ඒකෙත් ඒ වගේ තමයි තෙල් ගතිය. දැන් අරකට වඩා පොඩ්ඩක් තවත් වැඩි ඒ තෙල් ගතිය පොඩ්ඩක්. ෆිනිෂර් එකට වඩා ෆිනිෂර් දෙකේ පොඩ්ඩක් තෙල් ගතිය තවත් වැඩි. ඉතින් මේ ෆිනිෂර් දෙක තමයි ඊට පස්සේ ඉවරනකම්ම සත්තුන්ට දෙන්නේ. අනිත් එක මේ තව දෙයක් කියන්න තියෙනවා. මොනවද මේ කෑම දාද්දි බාස්කට් වලට සාමාන්‍ය පොඩි කාලේ නෙමෙයි, සාමාන්‍ය ලොකු දවස් තියෙන්නේ දවස් සාමාන්‍ය 18න් සාමාන්‍ය 20න් වගේ දවස් 19න් 20න් වගේ මේ කෑම වාජනේ පුරලාම මේ කෑම දාන්න ඕනේ. මොකද එහෙම දාන්න තමයි මේ සත්තු කන්නේ. හොඳට කෑම පිරෙන්න දාන්න. මොකද ගොඩක් කට්ටිය කෑම වැඩි දාන්නේ නැහැ. කෑම උතුරු කරගන්න කියලා මේ පොඩ දාන. එතකොට වැඩක් නැහැ. සතා අර බඩගින්නේ තියලා දාන්න එපා සතාව. මේ හොඳට කොයි වෙලාවෙත් වාජනේ කෑම හොඳට තියෙන්න පුරවලා දාන්න. උදේ දාපුවම සාමාන්‍යයෙන් දවසක් වගේ තියෙනවනේ. ඊළඟ දවසේ උදේ දානකම් කෑම තියෙන්න දාන්න. ඒක තමයි සතාගේ හොඳට බර එන්නේ. මේ දැන් අර මං කිව්ව බූස්ටර් එක සාමාන්‍යයෙන් දෙන්නේ පළවෙනි දවසේ ඉඳන් දෙනවනේ බූස්ටර් එක. ඒ බූස්ටර් එකෙන් තමයි ඉතින් ඔය සතාගේ අස්ථි එහෙම මේ වර්ධනය වෙලා පපුව එහෙම හැදිලා සතා හොඳට මුල් අවදිය හැදෙන්නේ බූස්ටර් එකෙන්. ඒක දෙන්න ඕනේ දවස් 14ක් විතර. ගොඩක් කට්ටිය දෙන්න නම් දවස් 7යි. අපි දෙනවා ඉතින් දවස් 14ක් විතර. මේ ඔහොම තමයි කෑම ඔය කුකුල් කෑම වල ඉතින් වර්ග ඔහොම තමයි දෙන්නේ අපි.